ඉතින් සුබ දවසක් කියලා සාදරයෙන් වීඩියෝ එකට පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ පීටර් ජැක්සන් විසින් අධ්‍යක්ෂණය කරපු The Lord of the Rings කියන ෆිල්ම් සීරීස් එක ඇතුලේ මට දකින්න හම්බුණ ප්‍රධානම ලක්ෂණය ගැන. ඉතින් මේ කියන ප්‍රධානම ලක්ෂණය තමයි මිත්‍රත්වය කියලා කියන්නේ. ෆිල්ම් සීරීස් එක දිහා අපි බොහොම අවධානයෙන් බොහොම සියුම් බලාගෙන හිටියොත් මම මේ කියන කතාව ඔයාලා බොහොම හොඳට පැහැදිලි වේවි. ඉතින් Lord of the Rings අපි කතා සාරාංශය දිහා බැලුවොත් මේකෙදි වෙන්නේ අඳුර විසින් නිර්මාණය කරපු බල මුද්දක් නිසා මේක අවුරුදු ගාණක් පහුවෙලා ගියාට පස්සෙත් මේ බලමුද්දේ තියෙන බලය නිසා අඳුර නැවතත් ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යහපත් පිරිස විසින් අපි දන්න මිනිස්සු, කුරුමිට්ටෝ, ඒ වගේම සූර්යෝ කියන මේ පිරිස විසින් මේ බලමුද්දේ බලය නිසා අඳුර මේ ලෝකේ ආක්‍රමණය කිරීම වළක්වන්න කරන උත්සාහය තමයි මේ ෆිල්ම් සීරීස් එක ඇතුලේ අපිට දකින්න ලැබෙන මතු පිට කතා සාරාංශය වෙන්නේ. මේක ඇතුළාන්තයට ගියාට පස්සේ මේකට ගොඩාක් දේවල් ටිකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ එකින් එක පැහැදිලි කරනවට වඩා මම හිතුවා මේක අපිට දකින්න ලැබෙන ප්‍රධානම දේ ගැන කතා කරොත් හොඳයි කියලා. ඒක නිසා මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ෆිල්ම් සීරීස් එක ඇතුලේ මිත්‍රත්වය කියන දේ ප්‍රදර්ශනය වෙච්ච, ඒකේ තියෙන වටිනාකම ගැන ප්‍රදර්ශනය වෙච්ච, ඒකේ තියෙන ශක්තිමත්භාවය ගැන, ඒකේ තියෙන වැදගත්කම ගැන, ඒකේ තියෙන වටිනාකම ගැන පෙන්눔 කරපු තැන් ටික ගැන කතා කරන්න. ෆිල්ම් සීරීස් එක ඇතුලේ කොච්චර මිත්‍රත්වයන් තිබුණත් අපිට අමතක කරන්න බැරි සහ අපිට ගොඩාක් වැදගත්ම අපිට ඕනි තරම් ප්‍රමාණයක් කතා කරන්න පුළුවන් මිත්‍රත්වය තමයි ෆ්‍රෝඩෝගේ සහ සෑම්ගේ මිත්‍රත්වය. ඉතින් මේ දෙන්න අතර තියෙන මිත්‍රත්වය නිසාම තමයි මේ ෆිල්ම් සීරීස් එක අවසානයේදී මේ මුද්ද විනාශ කරන්න පුළුවන් වෙන්නේ. අපි දකිනවා මුද්දේ බලපෑම නිසා ෆ්‍රෝඩෝට ගොඩාක් කරදර වෙනකොට ෆ්‍රෝඩෝට මේක දරා ගන්න බැරි වෙලා යා කලන්ත දාලා වැටෙනකොට කිව්වොත් එයාව බලාගත්තේ සෑම්. සෑම් සමහර වෙලාවට Tamanට තිබ්බ කෑම ටික කෑවේ නෑ. ඒ කෑම ටික එයා පරික්ෂම් කරගත්තා. හැබැයි එයා බොරු කිව්වා Taman කෑවා එහෙම නැත්නම් මට බඩගිනි නෑ කියලා සෑම් කියලා ඒ කෑම ටික ඉතුරු කරගත්තා. මාර අවස්ථාවවලදී එයා බලෙන්ම ෆ්‍රෝඩෝට කෑම දුන්නා. තුන්වෙනි ෆිල්ම් එකේදී මහරි අපිට දකින්න තියෙන දෙයක් තමයි ගොලම් නිසා මේ දෙන්නාගේ මිත්‍රත්වයේ බිඳ වැටෙන තැන. ගොලම් මෙයාලට කන්න තියෙන කෑම ටික කරකන්දෙන් පළට විසි කරලා ඊට පස්සේ කියනවා මේ කෑම ටික සෑම් කෑවා කියලා. ඉතින් මුද්දේ බලපෑමත් එක්ක ඊට පස්සේ ගොලම්ගේ කරපු බොරු රඟපෑමත් එක්ක ෆ්‍රෝඩෝ විශ්වාස කරනවා ගොලම් කියන දේ. ඒ නිසා ෆ්‍රෝඩෝ කියනවා තවදුරටත් සෑම් මට ඔයාගේ උදව් ඕනි නෑ. ඒ නිසා යන්න කියලා. ඉතින් මෙතනදී අපිට දකින්න තියෙන දේ තමයි ෆ්‍රෝඩෝ ලොකු කරදරයක වැටෙනවා. ගොලම් මෙයාව අර කුහාව ඇතුලේ අතරමං කරනවා. මෙයාට ලොකු කරදර ගානකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි සෑම් සිද්ධ වුණේ මොකක්ද කියලා අන්තිමට දැනගෙන ආපහු ආවේ නැත්තම් මෙහෙම අපිට දකින්න ලැබෙන අපි දන්න Lord of the Rings කතාව වඩා වෙනස් වෙන්න ඉඩ තිබ්බා. ඊළඟ තැන තමයි මේ කතාවේ අවසානයේදී ගිනිකන්දට යන දුෂ්කර පාරේදී ෆ්‍රෝඩෝ සම්පූර්ණයෙන්ම කලංජ දාලා දුර්වල වෙලා වැටෙනවා. ඉතින් සෑම් තමයි මෙයාව කරේ තියාගෙන මේ දුර දුෂ්කර ගමන ඉස්සරහට අරගෙන යන්නේ. ගිනිකන්දට මුද දාන වෙලාවේදී කරදර කීපයක් වෙනවා. ඊට පස්සේ අර ලෝභී හැඟීමක් ඇති වෙලා ෆ්‍රෝඩෝ මුද දාන්න නැතුව ඉන්නවා. ගොලම් එක්ක පොඩි සටනක් වෙනවා. ඊට පස්සේ අන්තිමට ගොලමුයි මුද්දයි දෙන්නම වැටෙනවා. ෆ්‍රෝඩෝ බොහොම අමාරුවෙන් ගොලක අල්ලලා එලිලා ඉන්නවා. මේ වෙලාවේදී ගොඩක් සංවේදී අපිට දකින්න ලැබෙනවා මිත්‍රත්වය ගැන මාර හැඟීමක් එන තැනක්. ඉතින් සෑම් මෙයාව බේර ගන්නවා. ඉතින් අන්තිමට මෙයාලා මේ කතාව ඉවර වෙනකොට මේ දෙන්නගෙන් සිද්ධ වෙන දේ තමයි ෆ්‍රෝඩෝට සිද්ධ වෙනවා සූර්යයන්ගේ ලෝකෙට යන්න. ඇත්තට මේක අපිට ෆිල්ම් සීරීස් එක අවසානයේ දකින්න ලැබෙන මාරම සංවේගජනක තැනක්. මොකද ෆිල්ම් එක පළවෙනියට බලන කොණි කෙනෙක් හිතන්නේ මේ දෙන්න සතුටින් දැන් කුරුමිටි ගමට වෙලා ඉඳී කියලා. හැබැයි අන්තිමට සෑම් දාලා ෆ්‍රෝඩෝට සූර්යයන්ගේ ලෝකෙට යන්න සිද්ධ වෙනවා ගැන්ඩල්ෆ් ඒ වගේ මෙයාගේ අනිත් කට්ටියත් එක්ක. ඉතින් මේ සම්පූර්ණ වික්‍රමාන්විතය ගැන ෆ්‍රෝඩෝ ලියන පොත ෆ්‍රෝඩෝ අවසන් කරන්නේ නැහැ. සෑම් අහනවා ඔයා මේ පොත ඉවර කරාද කියලා. එතකොට ෆ්‍රෝඩෝ කියනවා නෑ මම මේක ඉවර කරේ නෑ. මේක අන්තිමට ඉවර කරන්නේ ඔයා කියලා. ඉතින් ඒ කියපු කතාව මේ ෆිල්ම් එක අන්තිමට තමයි සෑම් හරියට තේරුම් ගන්න. එතනින් ෆිල්ම් සීරීස් එකම ඉවර වෙනවා. හැබැයි ඒ තියෙන යාළුකමේ තියෙන ශක්තිමත් බැඳීම, ඒ තියෙන යාළුකමේ වටිනාකම ගැන මාරම තැනක්, මාරම පොයින්ට් එකක් අපේ හිත හදවත් වලට මාරම හැඟීමක් ඒ තැනදී ඇති වෙනවා. මම දැකපු ශක්තිමත්ම මිත්‍රත්ව බැඳීම වන එකක් තමයි මේ සෑම්ගේ සහ ෆ්‍රෝඩෝගේ තියෙන මිත්‍රත්වය. මේ ෆිල්ම් සීරීස් එක ඇතුළේ තව මිත්‍රත්වයන් ගණනාවක් තියෙනවා. ඉතින් ඒක ඇතුළේදී අපිට තව කතා කරන්න පුළුවන්, තව ફોකස් කරන්න පුළුවන් වැදගත්ම මිත්‍රත්වයක් තමයි ලෙගොලස් සහ ගිබ්ලිගේ මිත්‍රත්වය. ලෙගොලස් කියන්නේ සූර්යය, ගිබ්ලි කියන්නේ කුරුමිටි අධිපතියෙක්. ඒකට මේ දෙන්න අතර තියෙන මිත්‍රත්වය මුලින් මේ දෙන්න ඒ තරම් එච්චර සමීපව කරන්නේ නැහැ. හැබැයි මේ මුද්ද වෙනුවෙන් මහන්සි වෙලා මුද්ද වෙනුවෙන් සටන් කරලා අවසානයේ වෙද්දි මේ දෙන්න ගොඩාක් හොඳ මිත්‍රයෝ දෙන්නෙක් වෙනවා. අපිට මේක දකින්න පුළුවන් තැන තමයි ෆ්‍රෝඩෝ වෙනුවෙන් මේ අනිත් පිටේ අරගෙන ඊට පස්සේ මේ ලෙගෝලස් ඊට පස්සේ මේ ගිබ්ලි මේගොල්ලෝ
ලොකු සේනාවක් එක සටන් කරන වෙලාවේදී ගිබ්ලි කියනවා කවදාවත් මම හිතුවේ නෑ සූරයෙක් එක සටන් කරලා මැරෙන්න වෙයි කියලා. ඊට පස්සේ ලෙගෝලස් කියන්නේ මාර්ම කතාවක්. එතකොට එයා අහනවා යාළුවෙක් එක සටන් කරලා මැරුණොත් මොකද හිතෙන්නේ කියලා. එතකොට ගිබ්ලි කියනවා ඒක ලොකු ගෞරවයක් කියලා. ඉතින් සූරයෙක් එක සටන් කරලා නොමරුණාට යාළුවෙක් එක සටන් කරලා මැරෙනවා කියන ගෞරවය කියන්නේ එතන තියෙන ශක්තිමත් මිත්‍රත්ව බැඳීම. මිත්‍රත්වය කියලා කියන්නේ අපිට ගොඩක් සමීප හැබැයි අපිට දුරස් වගේ දැනෙන අමුතු සම්බන්ධතාවක්. ඉතින් ඒ වෙලාවේදී යාළුවෙක් හටන් කරලා මැරෙනවා කියන දේ ඇතුලේ මෙතන කියන්නේ ඉදිරිපත් කියන්න අදහස් කරලා තියෙන මිත්‍රත්වයේ තියෙන ශක්තිමත් බව ඒකේ තියෙන සමීප බව. ඉතින් මම දැකපු ගොඩාක් සමීපතම මිත්‍රත්වය ගැන කියන්න පුළුවන් තැන් දෙක තමයි මේ සම්බන්ධතාවයන් දෙක. තවත් ගොඩාක් තැන් අපිට දකින්න පුළුවන්. මම ඒවා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහර විට අපි මේ වීඩියෝ එකට ලැබෙන රියැක්ෂන්ස් එක ඉස්සරහට අපි බලමු මේ වීඩියෝ තවත් ඉතරට මේ ගැන කතා කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අදට වීඩියෝ ඉවර කරනවා. ඉක්මනටම අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.